අපිට තියෙන්නේ ප අක්ෂර ලියන්නේ මෙන්න මෙහෙම. ඔන්න ඔහම මේ ගහන ඉරි දෙක සමාන වෙන්න ඕනි. ඊට පස්සේ හල් කිරීම කරනකොට අකුරේ උඩ හරි මැද මෙහෙම පැහැදිලි තිතක් තියන්න ඕනි. මේකේ ඇතුලේ තිත් තියෙන එක වැරදි. මේකේ ඇතුලට හල් කිරීම එන්නේ නැහැ. වම් පැත්තට හෝ දකුණු පැත්තට බර වෙලා යන්නෙත් නැහැ. අකුරේ උඩ හරි මැද ඒ දේ වෙන්නත් ඕනි. එතකොට මේකේ ශබ්ද දෙකක් තියෙනවා. උප් සහ උප්. මම ප අකුර ඉදිරියට අරගෙන යන්නම්. ඊට පස්සේ තියෙන්නේ ප අක්ෂරය. ඊට පස්සේ අපි ඇලපිල්ල එකතු කරගනිමු. අකුරට පස්සේ ඇලපිල්ල. එතකොට පා. ඊට පස්සේ අපි එකතු කරන්නේ ඉස්පිල්ල. පියන්න. ඊළඟට දීර්ඝ ඉස්පිල්ල. ඊට පස්සේ අපි යමු පා පිල්ලට. පා පිල්ල ඔන්න ඔහොම අරගෙන මෙහෙම පහලට ඉරක් පැහැදිලි ඉරක් ගන්න එක තමයි දෙමළ භාෂාවේ පා පිල්ල දුවේ පුතේ. ඊට පස්සේ අපි යමු දීර්ඝ පා පිල්ල. ඔහොම ආවා. මෙහෙම ඇවිත් මේ අගට ගැටයක් එන්න ඕනි දීර්ඝ පා පිල්ලේදී. ඊට පස්සේ අපි කොම්බු වර්ග ටික එකතු කරගමු. මේක තනි කොම්බුවයි ප අක්ෂරයයි. කොම්බුවයි පයන්නයි. ඊට පස්සේ කොම්බුවයි හල් කිරීමයි වෙනුවට තියෙන කොම්බුවයි ප අක්ෂරයයි. කොම්බුවයි හල් කිරීමයි අකුරයි. ඊට පස්සේ අපිට තියෙන්නේ ගැට දෙකේ කොම්බුවයි අකුරයි. ඒක අපේ කොම්බු දෙකයි ප අක්ෂරය වෙනුවට තියෙන එක. ඊට පස්සේ අපි එකතු කරගන්නේ කොම්බුව අකුර ඇලපිල්ල. අපි සිංහලෙන් ලියන්නෙත් ඒ විදිහටම තමයි කොම්බුවයි අකුරයි ඇලපිල්ල. ඊට පස්සේ අපි ලියන්නේ මෙන්න මේ අකුර. ඒකෙදි අපි කොම්බුවයි ඇලපිල්ල සහිත හල් කිරීම තමයි මේ අකුරෙන් කියන්නේ. එතකොට අපි අන්තිම අකුර ලියමු කොම්බුවයි අකුරයි ගයනු කිත්තයි. කොම්බුවයි අකුරයි ගයනු කිත්තයි. හරි දුවේ පුතේ. එහෙනම් අපි ප අක්ෂරයත් ලියලා ඉවරයි. අපි ඊළඟ අකුරෙන් හමු වෙමු. සුබ දවසක්.